ආලෝකා. ආලෝකා කියන වචනයෙන් අපිට බහුවාර්ථ ඒ කිව්වේ අදහස් ගොඩක් ගන්න පුළුවන්. ඒකෙන් අර්ථ ගොඩක් කියවෙනවා. ඉතින් ලෝකයට සාමයේ පණිවිඩය ගෙනියන භික්ෂුන් වහන්සේලා ශ්‍රී ලංකාවට පැමිණීමත් සමග ආලෝකාත් ඒ සමූහයේ ගමන් ගන්න ලංකාවට ආවා. මේ විශ්වයේ මානව ඉතිහාසය පුරාවට මානව සංහතිය වෙනුවෙන් නොනිමි මෙහෙවරක් කරන අපමණ මෙහෙවරක් කරන තවත් ආලෝකලා පිළිබඳව පුංචි අදහස් ටිකක් ඔබට එකතු කරන්න හිතුණා. අපි ඔය පුරාවිද්‍යා ගවේෂණ වලට බොහෝම දුර බැහැර ඈත දුෂ්කර පළාත්වල ගියහම මහ ඝන වනාන්තරවල කිලෝමීටර් 5 10 15 පයින් ඇවිදගෙන යනවා. වන දුර්ග ගිරි දුර්ග අතරින් සමහර වෙලාවට දවස් ගාණක් මේ කැලෑවල අපි පුරාවිද්‍යා ගවේෂණ වලට යනවා. පුදුම වැඩේ කියන්නේ ඒ ගිය හැම තැනකම අපේ පස්සෙන් අපේ ආරක්ෂාවට අපිට රැකවරණය දෙන්න මඟ පෙන්වන්න අපිට විවිධ සංඥා දෙන්න අපේ තනියට ආලෝකලා ඒ කිව්වේ කවුරු හෝ සුනකයෙක් දෙන්නෙක් අපිත් එක්ක ආපු අවස්ථා ගොඩාක් අපි දැකලා තියෙනවා. කැලෑවේ අපි යන තැන අපිට ඉදිරියෙන් අපිට පිටුපසින් ආලෝකලා අනිවාර්යයෙන්ම අපිත් එක්ක හිටියා. අපි නන්නාඳුනන ආලෝකලා කොහෙන් හරි අපේ සමූහයට එකතු වෙච්ච සුනකයෙක් දෙන්නෙක් අපිට ආරක්ෂාව දෙන්න අපිත් එක්ක ආවා. මම දැන් ඔබට පෙන්වන්නම් එවැනි අවස්ථා කීපයක්. අපිට වාහනයකින් යන්න පුළුවන් උපරිම දුරක් ගිහින් අපි එතන ඉඳලා යන්නේ පයින්නේ. අන්න ඒ පයින් යන්න පටන් ගත්ත තැන්වලදී තමයි කොහේ හරි ඉඳලා ආලෝකලා අපිත් එක්ක එකතු වුනේ. ඉතින් මේ බලන්නකෝ අපි ගිහින් වාහනෙන් බහැපු ගමන් අපේ වාහනේ ගාවට දුවගෙන එන මේ සුනකයෝ අපෙන් පුදුම විදියට ආදරය සෙනෙහස බලාපොරොත්තු වෙනවා. අපේ මහාචාර්ය රාජ් සෝමදේව මහත්මයා එහෙම අතරමඟදී හම්බු වෙච්ච සුනකයෙක්ට ආදරය කරුණාව දක්වන අවස්ථාවක් තමයි මේ ඔබ දකින්නේ. මේ විදිහට අතරමඟදී අපිත් එක්ක එකතු වෙන ආලෝකලා අපි පයින් යන ගමනේදී ඒ සමස්ත දුරම අපිත් එක්ක එනවා. එයාලා එහෙම එන්නේ අපි කාලා ඉතුරු කරන කැම ටික කන්න, අපි කාලා විසි කරන කැම ටික කන්න එහෙම නෙමෙයි. එයාලා එන්නේ මනුෂ්‍යත්වයට ආදරය කරන්න. මනුෂ්‍යත්වයට එක්ක ලෙන්ගතු වෙන්න එයාලට තියෙන ඌමනාවට. මනුෂ්‍ය සංහතියට සේවය කිරීමට එයාලගේ ඥාන වලින් ඇවිල්ලා තියෙන හැඟීම මත. මනුෂ්‍යත්වයට ආරක්ෂාව ලබා දීම, මනුෂ්‍යත්වයේ පාළුව කාන්සිය තනිකම මකා ගන්න, විශේෂයෙන්ම අපිව රැක බලා ගන්න එක එයාලගේ ජීවිතේ කොටසක් කරගෙන තියෙන්නේ. එයාලගේ ජීවිතේ ආරක්ෂාව නොතකා, එයාලගේ ජීවිතේ වෙහෙස මහන්සිය නොතකා, එයාලා ලබන වේදනාව පවා නොසලකා දිවි හිමියෙන්ම මනුෂ්‍යත්වයට සේවය කරන්න බැඳිලා ඉන්නවා. මේ මනුස්සයා සහ සුනකයා අතර මේ බැඳීම ඇති වුණේ කවදා වෙන්න පුළුවන්ද? ඒක මීට අවුරුදු ලක්ෂ ගානකට පෙර මානව පරිණාමය තුලදීම ඇතිවෙච්ච බොහොම ලෙන්ගතු බැඳීමක්, බොහොම ලෙන්ගතු මිත්‍රත්වයක්. මානව ඉතිහාසයේ මානව පරිණාමයේදී මිනිසාට මුලින්ම සමීප වෙච්ච, ලෙන්ගතු වෙච්ච, මිත්‍රශීලී වෙච්ච සතා තමයි සුනකයා. මිනිසාට මුලින්ම ආදරය කරපු, මිනිසාට මුලින්ම සේවය කරපු, මිනිසාව ආරක්ෂා කරපු මුල්ම සත්වය තමයි මේ මානව ඉතිහාසයේ සුනකයා කියලා කියන්නේ. එහෙනම් මානව ඉතිහාසයේ වැඩිම ඉතිහාස කතන්දර ගොඩක අපට සමීපවම හිටපු සත්වය තමයි සුනකයා. ලංකාවට මුලින්ම මානවයන් සංක්‍රමණය වෙනකොට ඒ කිව්වේ මීට අවුරුදු 2500කට කලින් විජය ඇතුළු 700ක් පිරිස එනකොට නෙමෙයි. ඊට අවුරුදු ලක්ෂයකටත් වඩා පිට ඈත අතීතයේදී හෝමෝ සේපියන් වරු මුලින්ම ලංකාවට ඇවිල්ලා ලංකාව ජනාවාස කරගන්නකොට ඒ හෝමෝ සේපියන්ලත් එක්ක තමයි ඔය කියන සුනකයෝ ලංකාවට ඇවිල්ලා තියෙන්නේ කියලා පුරාවිද්‍යා පර්යේෂකයන්, ඉතිහාසය පිළිබඳ පර්යේෂකයන්, විද්‍යාඥයන් අදහස් පළ කරලා තියෙනවා. සාහිත්‍යමය ඉතිහාසය පැත්තෙන් ගත්තොත් බුදුරජාණන් වහන්සේගේ බෝධිසත්ව අවධියේදී බෝසතුන් වහන්සේ සුනකයෙක්ව උපත ලබා සිටි බව කුක්කුර ජාතකයේ සඳහන් වෙනවනේ. එතකොට ඒ තුලින්ම පැහැදිලි වෙනවා අපේ සංස්කෘතියත් එක්ක මේ සුනකයා කොච්චර සම්බන්ධයිද කියලා. ආයේ ඉතින් මිනිස්සුયો සහ සුනකයෝ අතර තිබ්බ මේ බැඳීම කොච්චරද කියන්න ඒ කතාවම ප්‍රමාණවත් නේ. ආයේ ඉතින් අටුවා ටීකා ටිප්පණිය ඕනේ නැහනේ මිනිස්සු සහ සුනකයෝ අතර තිබ්බ බැඳීම කියන්නේ. ඒක ජාතක කතා පොතෙත් එහෙම තියෙනවනේ. අර සීතල සයිබීරියාවේ අධික හිමපතනයක් තියෙන ප්‍රදේශවල අවුරුදු දහස් ගාණක් තිස්සේ මානවයාට සේවය කරපු, මිනිස්යන්ට සේවය කරපු, මිනිස්යන්ට දඩයන් කරලා දීපු, මිනිස්යන්ව කරත්තවල තියලා හිම කඳුවල ඇදගෙන ගියපු හස්කිලා ගැන ඔයගොල්ලෝ අහලා තියෙනවනේ. ඉතින් හිතන්නකෝ මේ මිනිස්යාට සුනකයන්ගෙන් කොච්චර මෙහෙවරක්ද වෙලා තියෙන්නේ කියලා. මානව සංහතියේ ලොකු පියවරක් තමයි මිනිසා අභ්‍යවකාශයට ගමන් කරපු එක. ඒ අභ්‍යවකාශයට ගිය ගමනේදී මුලින්ම අභ්‍යවකාශගත වුණේ ලයිකා කියලා බැල්ලියෙක් කියලා ඔයගොල්ලෝ අහලා තියෙනවනේ. එතකොට මානව වර්ගයා වෙනුවෙන් එදා ලයිකා තමන්ගේ ජීවිතය පරිත්‍යාග කළා. එතකොට මානව වංශ කතාවේ අභ්‍යවකාශ තරණය සඳහා සූදානම් වෙන මිනිසාට පූර්වගාමීව අභ්‍යවකාශගත වෙලා ලයිකා අපි වෙනුවෙන් ලොකු කැපකිරීමක් නේ. තව ඔයගොල්ලෝ අහලා තියෙනවද සීපාටිකා කියලා බැල්ලියක් ගැන, සුනක දේනුවක් ගැන? මේ සීපාටිකා කියන්නේ විජය කුමාරව ඇතුළු පිරිස ලංකාවට ගොඩ බහැපු වෙලාවේ එයාලා මුලින්ම දැකපු බැල්ලිය. සාහිත්‍ය මූලාශ්‍රවල සඳහන් වෙන ආකාරයට මේ සීපාටිකා හිවත් මේ බැල්ලිය දැක්කහම විජය කුමාරව ඇතුළු පිරිස තීරණය කරාලු සුනකයෙක් ගැවසෙනවා නම් මේ අවට කොහේ හරි මනුස්ස ජනාවාසයක් ඇති කියලා. ඉතින් ඒ වෙලාවේ කුවේණී ඉන්න තැනට දුවගෙන ඇවිල්ලා බුරලා මේ අනතුර මුලින්ම ඇඟෙව්වේ සීපාටිකානේ. එතකොට මීට අවුරුදු 2600කට විතර කලින් මේ දිවයිනේ මනුස්ස ඔන්න කියනකොට මේගොල්ලෝ කෑ ගහනවා. මේ දිවයිනේ වාසය කරපු සුනකයන්ගේ ඉතිහාසය ගැන සාහිත්‍ය මූලාශ්‍රවලත් ලියවිලා තියෙනවා එහෙනම්.
අපේ ප්‍රාග්ඓතිහාසික මානවයෝ ගල් බිත්තිවල ඇඳපු රූප තියෙනවනේ රොකාට් කියලා අපි කියන්නේ. මේ ගල් බිත්තිවල ඇඳපු රූපවල සුනකයාගේ රූප තියෙනවා. ඒ තරම් දීර්ඝ ඓතිහාසික බැඳීමක් සුනකයා සහ මානවයා අතරේ තියෙනවා. එයාලා අපිට කරන සේවයට අපිත් එයාලට සංවේදී වෙන්න ඕන, කෘතවේදී වෙන්න ඕන. එයාලගේ ලිංගතුකම් වලට ආදරයට සෙනෙහසට අපි වෙනුවෙන් ඕනම අවදානමක් ඒගොල්ලෝ ඉස්සරහට පැනලා බාර ගන්න එකට අපිත් එයාලට සේවයක් කරන්න ඕන. මිත්‍රවරුනි මේ දවස්වල එයාලට තියෙන ලොකුම කරදරය තමයි ඔය රතිඤ්ඤ වලින් නිකුත් කරන ශබ්දය. ඒක ඒගොල්ලොන්ට කිසිසේත්ම දරා ගන්න පුළුවන් ශබ්දයක් නෙමෙයි. ඔයාලා දන්නවද? මිනිසෙකුට ඇසෙන ශබ්දය හර්ට්ස් 20ත් 20000ත් අතර. නමුත් සුනකයෙකුගේ පරාසය ඊට වඩා ගොඩක් වැඩි. ඒගොල්ලොන්ට හර්ට්ස් 64ත් 45000ත් අතරේ ශබ්ද පරාසයක් ඇහෙනවා. ඒ කියන්නේ අපට ඇහෙන්නේ නැති ඊටාම සියුම් ශබ්ද පවා එයාලගේ කනට ඊටාම හොඳින් ඇහෙනවා. මොකද එයාලගේ ශබ්ද පරාසය 45000ක්. එයාලට එච්චර පුළුල් ශබ්ද පරාසයක් තියෙන නිසා ඊටා කුඩා ශබ්ද පවා එයාලට ඇහෙන්නේ ගොඩක් ලොකුවට. මොකද මේ භෞතික පරිසරයත් එක්ක නිතරම ගැටෙන, නිතරම අවධානයෙන් ඉන්න, නිතරම මේ අවධානම බාර ගන්න එයාලට සඳහා පරිණාමයේදීම ඒ හැකියාව ඒ පුළුල් ශබ්ද පරාසය ලබා දීලා තියෙනවා. අර පියුමාල් පතිරණ කියලා මහත්මයෙක් අන්තර්ජාලයට මුදා හැරලා තියෙනවා මේ සම්බන්ධව ඊටාම සරල අර්ථකථනයක්. ඊටාම හොඳින් හැමෝටම තේරෙන විදිහට. ඔය සමාජ මාධ්‍යවල එහෙම පොඩ්ඩක් බලන්නකෝ මේ පියුමාල් පතිරණ මහත්මයා දාපු වීඩියෝ පටිය. එතුමා මේක බොහොම ලස්සනට පැහැදිලි කරලා දෙනවා. ඔයගොල්ලෝ චුට්ටක් මේ වීඩියෝ පටියත් බලන්න. ඔයගොල්ලොන්ට විද්‍යාව විෂයදී උගන්වලා ඇති ශබ්දය මනින්නේ ඩෙසිබල් වලින්. එතකොට සාමාන්‍යයෙන් ඩෙසිබල් 120ක ශබ්දයක් කියලා කියන්නේ අපිට ඒක ලොකු ශබ්දයක්. එකපාරම කලබල වෙන ගැස්සෙන නිකන් බය වෙලා නිකන් ගැස්සිලා යන මට්ටමේ ශබ්දයක්. සමහර වෙලාවට කලබල වෙන්න පුළුවන්, හෘද ස්පන්දනය වැඩි වෙන්න පුළුවන්, බය වෙන්න පුළුවන්. ඒ තරම් ශබ්දයක් තමයි ඩෙසිබල් 120 කියලා කියන්නේ. එතකොට රතිඤ්ඤයකින් නිකුත් කරන ශබ්දය හැමතිස්සෙම ඩෙසිබල් 120ට වැඩි. 130, 140, 150 විතර වෙන්න පුළුවන් අර තඩි තුම්මුලස් වගේ රතිඤ්ඤවල එහෙම ශබ්දය. එහෙමනම් අපට ඩෙසිබල් 120 දී අපි ගැස්සිලා යන කලබල වෙන බය වෙන තරම් ශබ්දයක් එනවා නම් ඒ ශබ්දය බල්ලාට දැනෙන්නේ ඩෙසිබල් 100 දී. ඩෙසිබල් 100 කියන්නේ අපිට ඩෙසිබල් 120ක විතර අපි ගැස්සිලා යන තරම් බය වෙන තරම් කලබල වෙන තරම් ශබ්දයක්. එතකොට ඩෙසිබල් 120 දී අපි එච්චර කලබල වෙනවා නම් රතිඤ්ඤා වලින් ඊට වැඩිය ලොකු ශබ්දයක් එනවා නම් ඒ සිදුවීම සුනකයෙක්ට වෙන්නේ ඩෙසිබල් 100 දී. ඒ කිව්වේ අපි කලබල වෙන තරම් ගැස්සෙන තරම් බය වෙන තරම් ශබ්දයක් අපට 120 දී දැනෙනවා නම් බල්ලට ඒක දැනෙනවා 100 දී. එහෙමනම් නිකන් හිතන්නකෝ ඊට වැඩිය ලොකු ශබ්දයකින් නිකුත් කරන රතිඤ්ඤා වලින් බල්ලා කොච්චර කලබල වෙනවද කියලා. ඌට මානසික ආතතියක් ඇති වෙන්න පුළුවන්. සමහර විට මිය යන්න පුළුවන්. උගේ කන් අඩි පැලෙන්න පුළුවන් මේ ශබ්දයට. ඌට ඒක දරා ගන්න බැරි තරම් ආතතියක් වෙන්න පුළුවන්. මොකද එයාගේ මේ කන ඇතුළු උගේ ඉන්ද්‍රියන් පද්ධතිය මනස දක්වා ඌට ඒ සංවේදී වෙන පද්ධතිය ඊටාමත්ම සියුම්. ඒ සියුම් තත්වයන්ට ඒ සියුම් ස්වර කම්පන වලට ඒ ශබ්දය කිසිසේත්ම ඔරොත්තු දෙන්නේ නැහැ. ඒක හරියට මිනිස්සෙක් ළඟ මිනිස්සෙක් ඉදිරිපිට බෝම්බයක් පුපුරා ගියා හා සමාන හානියක් එයාට වෙන්නේ. බෝම්බයක් පුපුරා ගියාම ඇතිවන තරම් කම්පනයක් තමයි එයාට ඒකෙදි දැනෙන්නේ. බල්ලෙක්ගේ ඒ තරම් සියුම් සංවේදී ඉන්ද්‍රියන්ට ඒ ශබ්දය කිසිසේත්ම ඔරොත්තු දෙන්නේ නැහැ. ඒ නිසා තමයි මේ කාලේ ඔය බල්ලෝ හරියට කම්පණය වෙලා ඌටම ඌ ආගිය තැන් හොයාගන්න බැරි තරම් කලබල වෙලා එහෙම දුවලා අතරමං වෙලා බලන්නකො මේ දවස්වල Facebook එකේ බල්ලෝ නැති වෙච්ච පණිවිඩ හරියට එනවා. මොකද ඌට ඇතිවෙනේ ෂොක් එකත් එක්ක ඌට ආගිය තැන් පවා හිතා ගන්න බැරි වෙනවා. සමහරවිට ඌට උගේ හාම්පුතා බාරකාරයව අඳුර ගන්න බැරි තරම් උගේ මනස විකෘති වෙන්න පුළුවන් මේ අධික කම්පනය නිසා. අපි නම් රතිඤ්ඤයක් දාලා ඈතට දුවනවා. ඈතට දුවලා ගිහිල්ලා අපි කන් දෙක වහ ගන්නවා. අපි ඒකට හැඩ ගහනවනේ. සුනකයාට එහෙම කරන්න බෑනේ විශේෂයෙන්ම කාමරයක් ඇතුලේ. එහෙම නැත්නම් ගැට ගහලා ඉන්න සුනකෙක්ට රතිඤ්ඤයක් පිපිරුවම කොහෙට හරි ඈතකට දුවලා යන්නත් බෑ. ඌට උගේ කන් දෙක වහ ගන්නත් බෑ. ඒකට සූදානම් වෙන්නත් බෑ. අපි නම් අපි රතිඤ්ඤයක් දානවා කියලා දැනගෙනනේ ඒක කරන්නේ. ඒකනේ අර පිස්සුවෙන් වගේ එහෙම දුවලා ආපු ගියපු පාරවත් ඌට හොයාගන්න බැරුව ඌ අතරමං වෙලා ওই පාරේ තැන් වල ඉඳලා වාහන වලට හැප්පිලා එමේ මැරිලා යන්නේ. ඒ කියන්නේ ඌට ඒක ලොකු ෂොක් එකක්. ඒ නිසා මේ රතිඤ්ඤ දැම්මහම ඌ ඒ හඬට පුරුදු වෙයි, ඌ ඒ ශබ්දෙට පුරුදු වෙයි, ඌට පුරුදු කරන්න ඕන රතිඤ්ඤ දාලා කියලා එහෙම හදන්න බෑ. මොකද ඌගේ ඉන්ද්‍රියන් හැදිලා තියෙන්නෙම ඒ අධික ශබ්දය දරා ගන්න බැරි විදියට. එහෙම කරන්න ඌගේ ඉන්ද්‍රිය පද්ධතියට හානි වෙනවා, දැඩි හානි වෙනවා. අර අලි වෙඩි දැම්මහම දැන් අර අලි දුවන්නේ නැහැලු. උන් ඒව ගණන් ගන්න හැලු පුරුදු වෙලාලු. පුරුදු වෙලා නෙමෙයි ඇත්ත කතාව දන්නවද? අලියා ඉන්න ළඟටම අලි වෙඩි දාලා උන්ගේ කම්බර පැලිලා. ඒ වැඩේම තමයි බල්ලටත් වෙන්නේ. සමහර විටන් ඉතින් ඌ පුරුදු වෙලා කියලා නෑ. ඌගේ අධිසංවේදී ඉන්ද්‍රියන් අක්‍රිය වෙලා. නැතුව පුරුදු වෙලා නෙමෙයි. එහෙම පරිණාමයේදී එයාව හැදිලා තියෙන විදිහයි එයාගේ ඥානවල ස්වභාවයයි එක්ක එයාට සංවේදී වෙන දේවල් එහෙම පුරුදු කරන්න බෑ. ඉතින් ඒක තේරුම් ගන්න පොඩි හරි විද්‍යාව පිළිබඳ දැනුමක් ඕනනේ. ඉතින් ඒ නිසා බොහොම කාරුණිකව ඉල්ලා සිටිනවා අපි ඒගොල්ලෝ වෙනුවෙන් කෘතවේදී වෙමු. ආලෝක ලංකාවට ආපු වෙලාවේ ඕගොල්ලෝගේ අවධානය මේ ආලෝකයට යොමු වෙලා තියෙන වෙලාවේ මේ පණිවිඩය මතක් කරන්න හිතුනේ. ඉතින් අපිත් එක්ක රැඳී සිටියට බොහොම ස්තුතියි. ආයිබෝවන් මම සුජිත් ගමගේ.